ඩ්‍රෝන කියලා. ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා කියනවා. ඩ්‍රෝන කියන්නේ මොකක්ද? ඩ්‍රෝන කියන්නේ මගේ රත්තරන් බුදුහාමුදුරුවෝ හොඳට අහගන්න කන් දෙක පුනීල කරගෙන ඈ. දැන් බුදු පියාණන් වහන්සේ පිරිනොම් පානවා. බුදු පියාණන් වහන්සේ පිරිනොම් පාන්නේ මල්ලව රද්දරම්ගේ උපවත් කරන සල්ලුවේනේ. මේ සල්ලුවේ පිරිනොම් පස්සේ ප්‍රධාන රාජ්‍යයන් අතක් ඇවිල්ලා මහා දැවැන්ත යුද්ධයක් යන්න කියලා මගේ රත්තරන් අම්මේ. බුදු පියාණන් වහන්සේගේ සිරුර සම්පූර්ණ මිල්ලනවා. එයාලා ඇවිල්ලා. ඉතින් මුල්ලන් නුවරින් වේවා, මගදෙන් වේවා, රජගහ නුවරින් ඒ කියන්නේ මේ මගද රාජ්‍ය වේවා. එතකොට තවත් කොසල් රාජ්‍ය වේවා. මේ කට්ටිය දැන් බුදුම සටනක් යන්න හදන්නේ. ආයි යන ලොකුම සටන. ගියා නම් මේ ලෝකේ ගියපු ලොකුම සටන. දැන් මල්ලව රද්දරුව කියන අපේ උපවාසන සල්ලුවේ පිරිනොම් පෑවේ නිසා අපි දෙන්නේ නැහැ. ඔහොම යනකොට ඔතන හිටිය මගේ රත්තරන් අම්මේ ඩ්‍රෝන කියලා බමුණෙක්. ද්‍රෝණ බමුණ කියලා කියන්නේ මේ රාජ්‍ය නටේම රජුරවන්ට අධ්‍යාපනයේ දීපු ගුරුවරයා. අපි කාරණාව ගුරුවරුන්ට සලකනවානේ. අන්න ද්‍රෝණ ගර්ජනාවක් කරා. ද්‍රෝණ බමුණ කියලා ගර්ජනාවක් කරා. මොකද්ද ගර්ජනාව? එක එක්කත් රණ්ඩු වෙන්න හැම නෑ මෙතන. බල අට දෙනාටම ඉගෙනුවේ මම. එහෙනම් ගුරුවරයෙක් කියලා කියන්නේ මම සාමාන්‍ය මිනිස්සෙක්. ඒ නිසා කිසිම කෙනෙක් රණ්ඩු වෙන්න බෑ. මම සාමාන්‍ය දරුවාට බෙදන්නම්. අන්න ඔයාට බෙදන්නම් කියලා කිව්වන් පස්සේ තමයි පොඩි රත්තරන් හුණ්ඩුවක් වගේ එකක් අරගෙන දැන් අපි කියමු මිනිහලු කියලා. ඔක සාමාන්‍යයෙන් අපි විද්‍යාත්මකව පහදගත්තොත් අපි මරණයක් පිටුවෙන් පස්සේ අලු මුට්ටියක් විතර දෙනවනේ. එහෙනම් මේක හුණ්ඩුවටක් විතර යන්නේ බෑ. අන්න මගේ රත්තරන් අම්මේ අටකට බෙදුවා කප් එකේ. අටකට බෙදුවා. අටකට බෙදුවෙන් පස්සේ රාජ්‍යන් ලස්සන බෙදුවා. ඔතන පොඩි හොරකමක් වුණා හැබැයි. මොකද හොරකම? දන්ත ධාතුන් නාසෙලා හතර නමෙන් තුන්නම ගහගත්තා. එකක් ජටාවේ, එකක් ඉනේ, එකක් කකුලෙන් පාගත්ත නෙමෙයි කකුල ගාවින් කියලා හංගගත්තලු. හරිද? හොරුන්ගේ තරු කම්බ හොරු වගේ ජටාවේ තිබිච්ච එක මහා බ්‍රහ්මයේ ගිනිච්චා. හොරකමට නෙමෙයි තියෙන සද්ධාවට. මේ ඉනේ තියෙන එක සද්දෙක ගිනිච්චා. යටම තිබිච්ච එක නාගලෝකෙන් ගිනිච්චා මගේ රත්තරන් අම්මේ. නාගලෝකෙන් ගිනිච්චා. හරිද? අන්තිමට ඩෝඩ බමුණට මුකුත් නැහැ. ඩෝඩ බමුණ මොකද කරේ? කප් එක ගත්තා. අර බෙදපු කප් එක. අනේ අර කරන් ගිහිල්ලා චෛත්‍යයක් හදලා වන්දනා කරා අපි අම්මේ. හරිද? අන්නර ඩ්‍රෝනටෙන් දැන් සම්පූර්ණ රාජ්‍යයන්ගේ චෛත්‍යයට තියෙනකොට මගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එදා සම්පූර්ණ ආදාන කටයුතු කරේ උන්වහන්සේ. එතකොට අපේ අජාසත් රජුගේ ප්‍රධාන රජුරෝ අනාගතේ බලනකොට තීර්ථකය ඇවිල්ලා අන්නාගමික ඇවිල්ලා සියලුම චෛත්‍ය විනාශ කරලා ධාතු විනාශ කරනවා. ඒ නිසා අජාසත් රජුට කතා කරලා කිව්වා අජාසත් මහ රජුමනි රාමග්‍රාමයේ කෝලිය නුවර තියෙන ධාතුන් වහන්සේලා ඇර සියලු හත්තරින්ම ධාතුන් වහන්සේලා ගන්න. එතකොට මගේ දෙකක් ගන්න බෑ. අජාසත් රජුරංගෙත් ගන්න. ඒ නිසා කිව්වා ඒක හරි අසාධාරණයි. ඔබ වහන්සේ දැන් මේ රාමග්‍රාමයේ කෝලිය නුවර එක ඉතුරු කරනවා. මගේ එකක් දෙන්න ඕනේ. ඒ නිසා කරන්න බෑ. මට ගන්න බෑ. මම ගත්තොත් යුද්ධයක් එනවා. මම ගත්තොත් යුද්ධයක් කරන නිසා කැමති නම් කැමති දෙයකට කරගන්න කියලා. හරිද? පරක් වෙලා නම් මගේ රත්තරන් අම්මලා යන්න. හරිද?